අහසේ තරු හිනෙහි කටු අකුලේ මල් ඇහැරේ තුඩින් තුඩේ රැව් නැගේ කුරුළු ගී ගායනා කුලින් කුලේ වැතිරෙතේ සුදු වලා පාවෙනා ළමයින් සුවඳයි කඳුලක දිලිසෙයි අඳුරු විමානේ රන්මිනි පහනයි තරු හිනෙහි කටු අකුලේ මල් ඇහැරේ අනාථ දැසේ කෙම්බිම ඔබමයි මිලාන හසරැලි උයනයි තුඩින් තුඩේ රැව් නැගේ කුරුළු ගී ගායනා කුලින් කුලේ වැතිරෙතේ සුදු වලා පාවෙනා Saman mal suwanda samal
වතාව ඔබ නිතර මග කියනා නිසි මගට නිති එළිය ගෙනෙනා දම්පියසේ වෙලෙනා අපේ ජීවය අපේ හිමි සඳ නිතර නෙත යොමනා දම්පියසේ වැඩම සිටිනා අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ ඔබේ ගුණ කඳ කියන්නට සිත් වදන්නේ සමිදේ එහෙව් ඔබ හට ණයයි නිතරම පතමි පිළිසරණේ පතන්නම් මා සිරිය වේවා අපේ දහම් කුල දේවතාව ඔබ නිතර මග කියනා නිසි මගට නිති එළිය ගෙනෙනා දම්පියසේ වෙලෙනා අපේ ජීවය අපේ හිමි සඳ නිතර නෙත යොමනා දම්පියසේ වැඩම සිටිනා අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ ඔබේ ගුණ කඳ කියන්නට සිත් වදන්නේ සමිදේ එහෙව් ඔබ හට ණයයි නිතරම පතමි පිළිසරණේ පතන්නම් මා සිරිය වේවා අපේ දහම් කුල දේවතාව ඔබ නිතර මග කියනා හසක් හද කුසුම් බඹලොවින් නෙලාගෙන මහා බඹුන් තව මවක් මෙව්වා ලක් මවගේ සිව් කොනින් පැමිණි දූ පුත් නමින් ඈසිනෙහි කෙම්බිමක් තැනුවා ගෙදර අපට සිටි අම්මා
හදට ඇගේ නෙත අපේ හිස තැබුවා ගුරු ගෙදර අපට සිටි අම්මා සුවහසක් හද කුසුම් බඹලොවින් නෙලාගෙන මහා බඹුන් තව මවක් මැව්වා ලක් මවගේ සිව් කොනින් පැමිණි දූපුත් නමින් ඇසිනෙහි කෙම්බිමක් තැනුවා ගුරු ගෙදර අපට සිටි අම්මා නොමග නොදැන සිටි පරපුරට පහන් තැඹවී පාර පෙන්වා බැස ගියත් ගුරුතරුව මේ විද එළිය සමනලත් හිස නමා වැන්දා ගෙදර අපට සිටි අම්මා ගුරු ගෙදර නුඹයි අපේ අම්මා හසක් හද කුසුම් බම්බලට ආවට පස්සේ ඕගොල්ලන්ට අපේ ගුරු මෑණිවරු වන්දනා කරන ස්ථාන ගැන කියලා දෙනවා. ඒකට අපි කියනවා මොකද ත්‍රිවිධ චෛත්‍ය. මොකක් කියලාද කියන්නේ? ත්‍රිවිධ චෛත්‍ය. එතකොට ටීචර් අපි දැන් මුල් කරගෙන තියෙන කවුද අපේ ශාස්ත්‍රවරයන් වහන්සේ කියන්නේ? අපේ ශාස්ත්‍රවරයන් වහන්සේගේ නම කියන්න බලන්න. ගෞතම බුදුරජාණන් වහන්සේ. මම දුවල පුතාලා කියන බලන්න. ගෞතම බුදුරජාණන් වහන්සේ. එතකොට පුතේ උන්වහන්සේ මේ වෙනකොට පිරිනිවන් පාලා නේද ඉන්නේ? ඔව්. දැන් අපි බුදුරජාණන් වහන්සේ බලන්න ආවේ. දැන් බලන්න මම දුවල පුතාලා මල් අරගෙන තියෙනවා, මල් ගස් අරගෙන තියෙනවා. එහෙනම් පුතේ අපි දැන් බුදුහාමුදුරුවෝ දකින්න ඕන පන්සලේ නේද? ඔව්. එහෙනම් පුතේ භාග්‍යතුන් වහන්සේගේ මේ සිරුර මොකද්ද අපි කියන්නේ? සිරුර භාග්‍යතුන් වහන්සේගේ ඒ බුද්ධ කායේ තිබෙනා වූ අෂ්ටි කොටස් මොනවද කියන්නේ? අෂ්ටි කොටස්. අපි ඒවා තැන්පත් කරලා හදලා තියෙනවා අර ත්‍රිවිධ චෛත්‍ය රාජන් වහන්සේලාගේ පළමු චෛත්‍ය තමයි ශාරීරික චෛත්‍ය. මොකද්ද කියන්නේ? ශාරීරික චෛත්‍ය. එහෙනම් මම දොල පුතාලා අපි ඉස්ලාම වඳින්නේ මොකද්ද? දැන් මේකට ඕගොල්ලෝ දන්න වචනේ කියන්න බලන්න. චෛත්‍ය රාජානන් වහන්සේ. මොකද්ද පුතේ? චෛත්‍ය රාජානන් වහන්සේ. එහෙනම් මම දුවල පුතාලා ජීවමානව බුදුරජාණන් වහන්සේ කියලා වඳින්නේ කවුද? අපේ චෛත්‍ය රාජානන් වහන්සේ. එතකොට දැන් ඔන්න දුවල පුතාලා ඉගෙන ගත්තා බුදුහාමුදුරන් වහන්සේගේ ශරීරයේ තිබ්බ අස්ථි කොටස් නේද? කේසද අපි කෙස් කිව්වොත් මොනවද කියන්නේ? කේස ධාතුන් වහන්සේලා. නලල් තලයට අපි කියන්නේ මොකද්ද? ලලාට ධාතුන් වහන්සේලා. එතකොට අපි දත් එහෙම තැන්පත් කරලා තියෙනවනේ අපි භාගතුන් වහන්සේට ගෞරවයට කියන්නේ මොකද්ද? දන්ත ධාතුන් වහන්සේලා. සෝමාවිත චෛත්‍ය රාජන් වහන්සේ වැඩ ඉන්නේ. ඊට පස්සේ තමයි අපි නියනම් මොකද කියන්නේ? නිය ධාතුන් වහන්සේලා. එතකොට අපි උගුරු ඇටේ නම් ග්‍රීවා ධාතුන් වහන්සේලා කියලා අපි කතා කරනවා නේද? එතකොට මයිදුවේ පුතේ අපි දැන් ඔන්න ඉගෙන ගත්ත පළවෙනි එක තමයි මොකද්ද? අපි චෛත්‍ය රාජන් වහන්සේ වඳින්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ තැන්පත් කරපු කොටස්. ඊගාවට අපි ගුරුතුමේ දෙවෙනියට වඳින්නේ බෝධීන් වහන්සේ නේද?
මයි දුවල පුතාලා කියන්න බලන්න දෙවෙනියට වඳින්න ස්ථානය මොකද්ද පන්සලට ඇවිල්ලා? බෝධීන් වහන්සේ නේද? එහෙනම් පුතේ දැන් මයි පුතා ඉන්නවා මේ බලන්න මේ පුතා මේතන දාලා තියෙනවා ටයි එකක් නේද? මේ ඇඳලා තියෙනවා මොකද්ද ෂර්ට් එකක්. මේ අතේ තියෙනවා මොකද්ද කොඩියක්. අපි කියනවා මෙයා මෙව පාරිභෝගික කරා කියලා. මොකද්ද කියන්නේ පාවිච්චි කරා කියලා කියනවා නේද? එහෙනම් මයි දුවල පුතාලා කියන්න බලන්න බෝධීන් වහන්සේට අපි කියන්නේ මොකක් කියලාද? දැන් අපි කිව්වා ශාරීරික චෛත්‍යරාජන් වහන්සේ කියලා. බුදුහාමුදුරුවෝ එහෙනම් ඒවා පිළිවෙලින් පාවිච්චි කරපු දේවල් නම් අපි කියනවා මොකද්ද? පාරිභෝගික කියන්නේ පුතේ පාරිභෝගික චෛත්‍යරාජන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ චෛත්‍ය කොහොමද පාරිභෝගික කරේ? මයි දුවල පුතාලා කියන්නේ චෛත්‍ය කොහොමද පාරිභෝගික කරේ? අපි කියන්නේ දැන් අපි කිව්වා පාරිභෝගික චෛත්‍යරාජන් වහන්සේ කියලා. එහෙනම් බෝධීන් වහන්සේ කොහොමද බුදුරජාණන් වහන්සේ පාරිභෝගික කරේ? බුදු වෙන අවස්ථාවේදී පිට දුන්නා. මයි දුවල පුතාලා කියන්නේ බුදු වෙන අවස්ථාවේදී පිට දුන්නා. අපේ ටීචර් අපේ ලංකාදීපේම මේ තරම් ධර්මදීපයට පත්ුනේ බෝධීන් වහන්සේින්ද නේද? සංඝමිත්ත මහරහතන් වහන්සේ වැඩම කරනකොට ශ්‍රේණි 18ක පිරිස අරගෙන ආවා. එතකොට මේ චෛත්‍ය ගැන අපිට කියලා දුන්නේ කවුද? මිහිඳු මහරහතන් වහන්සේ. කවුද? මිහිඳු මහරහතන් වහන්සේ. දේවානම්පියතිස්ස රජුරෝ කියනවා දුවේපතේ රැවිලා මිහිඳු මහරහතන් වහන්සේ අපි අපගේ භාගතුන් වහන්සේ බලලා එන්න දඹදිවට වැඩලා ඉන්නම් කියලා. එතකොට දේවානම්පියතිස්ස රජුරෝ අහනවා එදා මිහින්තලේදී කිව්වා නේද? ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයන් වහන්සේ පිරිනිවන් පාලා කියලා. එතකොට ඇයිද යන්නේ කියනවා නේ අපේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා. එතකොට පුතේ ලංකාවේ හදපු පළමු චෛත්‍යරාජන් වහන්සේ කවුද? තූපා රාම. මිහිඳු මහරහතන් වහන්සේගේ අනුදැනුව දේවානම්පියතිස්ස රජුරෝ තමයි හදන්නේ. එහෙනම් මම දුවල පුතාලා කියන්න බලන්න අපි දෙවෙනියට වඳින්නේ මොකද්ද? චෛත්‍යරාජන් වහන්සේ පාරිභෝගික චෛත්‍යරාජන් වහන්සේ. අපි තුන්වෙනියට වඳින්නේ මොකද්ද? මම දුවල පුතාලා මට ඇහෙන්නේ කියන බලන්න. පිළිම වහන්සේ. දැන් ඔන්න අපේ ටීචර් අපි මේගොල්ලන්ගේ ෆොටෝ එකක් ගන්නවා නේද? ඇයි ඒ අපේ ෆොටෝ එකක් ගන්නවා ආච්චිගේ 100ක ෆොටෝ එකක් ගන්නවා. ඇයි අපි එහෙම කරන්නේ? ආයි මතක් වෙන්න නේද? මතක් වෙන්න. එහෙනම් අපි ඒකට කියන්නේ මොකද? සිහිවීම පිණිස. හරි බුදුරජාණන් වහන්සේ සිහිවීම පිණිස අපි හදන්නේ මොනවද? පිළිම වහන්සේ. මොකද්ද අපි බුදුහාමුදුරුවෝ දකින්නේ කොහමද? පිළිම වහන්සේ. එහෙනම් අපි එහෙම කියන්නේ ඒකත් චෛත්‍යයක් හැටියට තමයි අපි දකින්නේ. මොකද්ද? උද්දේශික. මොකද්ද කියන්නේ? උද්දේශික චෛත්‍යරාජන් වහන්සේ. එහෙනම් පිළිවෙලෙන් අපි වඳින ස්ථාන කියමු කීයද? ස්ථාන කීයද? 3යි. එහෙනම් මොනවද? ශාරීරික චෛත්‍යරාජෝත්තමයන් වහන්සේ, පාරිභෝගික චෛත්‍යරාජෝත්තමයන් වහන්සේ, උද්දේශික චෛත්‍යරාජානන් වහන්සේ. එහෙනම් දුවල පුතාලා හැමදෙනාටම අපේ ගුරුමෑණිවරුන්ට හැමදෙනාටම පින් සිද්ධ කරගන්න අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. අපේ හැමදෙනාට තෙරුවන් සරණයි. මොකද කියන්නේ? ආරෝහේස මහා චෛත්‍ය. මේ පුතේ තමයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ අම්මට ධර්මයේ දේශනා කළා මනුස්ස ලෝකෙට වඩින අවස්ථාව. මොකද බුදුරජාණන් වහන්සේ තමන්ගේ අම්මට ධර්මයේ දේශනා කළා මනුස්ස ලෝකෙට වඩින අවස්ථාව. මේකෙද මේ අවස්ථාව අපි කියන්නේ සංකස්ස පුරයට වැඩීම. මොකද කියන්නේ? සංකස්ස පුරේ. මම දුල පුතාලා බලන්න පේන දේවල් කියන්න බලන්න ඔයගොල්ලන්ට. ලයිට් පේනවා. හොඳයි. තව මොනවද පේන්නේ? දෙවිවරු. ඔව් පුතේ අපි මේකේට කියන්නේ මොකද්ද? දිව්‍ය ලෝකේ ඉඳන් වැඩම කරන නිසා තාවතිංස චෛත්‍ය. මොකද කියන්නේ? තාවතිංස චෛත්‍ය. එහෙනම් තාවතිසා දිව්‍ය ලෝක ලස්සනයි නේද? ඔව් ඕගොල්ලන්ට පේනවා දෙවිවරු ඉන්නවා නේද? දිව්‍යාංගනාවෝ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පඩපෙළකින් බිමට පහිනවා වගේ පේනවා නේද? ඔව් ඒක තමයි පුතේ. එහෙනම් දැන් අද ලස්සන දෙයක් ඔයගොල්ලන්ගේ ජීවිතයට ඇතුළත් කරගත්තා නේද? හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි. ආදයක් පවත්වන්න. සාදු සාදු. අපේ රජරට පිපිච්ච සුවඳ මල් තමයි පුංචි දුවල පුතාලා. රට ආලෝකමත් කරන්න හෙට දවසේදී පායන පුංචි තාරක